දැන් අපි බලමු ණය බිලක් දාන්නේ කොහොමද කියලා. ක්‍රෙඩිට් ඉන්වොයිස් එකක්. ඒක දාන්නේ අපි ක්‍රියේට් ඉන්වොයිස් එකට ගිහිල්ලා හිතන්නකෝ අපි මේ නිකන් කාගෙන් නමක් හොයාගමු. මෙතන තියෙන එකක් නිමල් සිරිපාල කියලා. එතකොට මේ කලින් ඇඩ් කරලා නැත්නම් නම ඇඩ් කරගන්න. එයාගේ විස්තර ටික මෙහෙම මෙතන මේ ඇඩ් කරගන්න පුළුවන්. මෙතන මේ වගේ කරලා ඇඩ් නිව් කියලා හිතුවාම හරි. අපි හිතමු මෙයාගේ නම කමල් ගුණරත්න කියලා. කැපිටල් සිම්පල් ලස්සනට දාගන්න ඕන වැඩි හොඳයි. කමල් ගුණරත්න මම ෆෝන් නම්බර් එකත් මෙතනම දාගත්තාම ලේසි. එයාට බිල බලලා කෝල් කරන වෙලාවට ටක් ගාලා මේ පෙන්නනවා මෙතන. හිතන්නකෝ කොහොම කියලා ඊට පස්සේ කම්පැනි නේම් එකක් තියෙනවා නම් එහෙම දාන්න පුළුවන්. නැත්තම් මෙයාගේ නම් ඇඩ්‍රස් එකක් දාමුකෝ මේ මෙතන ඔන්න ලිස්ට් කියලා දාමු. මේක තමයි print වෙන්නේ. මිස්ටර් කමල් ගුණරත්න බද්දිකම කියලා දාමු. ෆෝන් නම්බරෙත් ඔන්න මෙතන දාගමු. මෙතන ඔන්න කොපි කරලා ගන්නත් පුළුවන්. මම මේ නිකන් නම්බරයක් දැම්මේ. මම දාලා මේක ඕකේ කරන්න පුළුවන්. මේක ලස්සනට ඇඩ් කරගන්න පුළුවන් එතකොට. මෙතන පෙන්නනවා මේක තමයි ඉන්වොයිස් එකේ පෙන්නන්නේ. මේ මිස්ටර් කමල් ගුණරත්න එහෙම තමයි පෙන්නන්නේ. ඊට පස්සේ මෙයාට හිතමු අපි 185 ටයර් දෙකක් දුන්නා කියලා. 100 ටයර් දෙකක් දුන්නා. තාම හරි වැඩක් කරනවා නම් එහෙමත් දාන්න පුළුවන්. වාහන නම්බරේ ABC 134 කියලා හිතලා මෙයා සල්ලි ගෙවන්නේ කොච්චර කාලෙකින්ද කියන එක මේකේ ඇඩ් කරගන්න පුළුවන්. අපි හිතමු මෙයා 30 days credit කියලා. ඉතින් මෙයාගේ දවස් 30කින් තමයි අර මෙයාට ඩිස්කවුන්ට් එකක් දෙනවා නම් එහෙමත් දෙන්න පුළුවන්. දවස් 30 කියලා දාගන්න. එතකොට මෙයා පෙන්නනවා දැන් අද දිනේ 5:25 නේ. එතකොට මේක මෙයා ඩිව් වෙන්නේ මේක මෙයාට අපි දුන්නේ මාසෙට නම් මේ 6:24 තමයි මේක ඩිව් වෙන්නේ. ඒක තමයි මෙතනින් පෙන්නන්නේ. වෙහිකල් එකේ මයිලේජ් එක දානවා නම් එහෙම දාන්න පුළුවන්. එහෙම දාලා හදිසියෙවත් මෙයා දැන් මේ අතරේ මේ බිලටම කෑෂ් රුපියල් 10000ක් විතර දුන්න කියලා හිතන්නකෝ. එහෙමත් අපිට දාන්න පුළුවන්. කෑෂ් පේමන්ට් එක මම ඇඩ් කරලා නැහැ. ඒක මේ විදිහට යන විදිහට ඇඩ් කරන්න පුළුවන්. add new payment එකක් cash payment කියලා. cash payment තමයි ඒකේ නම. payment with cash කියලා මේක සල්ලි යන්න ඕන. අපි දැන් අතට අද cash payment එක අද සල්ලි හම්බ වෙනවනේ. ඒතර මේක කඩේ ලාස්ට් යන්න ඕනේ. cash on shop drawer කියලා එක දාගන්නවා. එයා හිතන්නකෝ මට රුපියල් 10000ක් දුන්න කියලා. ඊට පස්සේ එතකොට මෙයාගේ බැලන්ස් එක තියෙන 31000යි. එතන මේක save and new කරාම හරි. print කරනවා නම් print කරන්නත් පුළුවන්. එතනකෝ මේක දැන් print කරා කියලා. එතන ඉන්නේ මෙහෙමයි. ඉන්වෙස්ට් කරපු එකනා
ඊට පස්සේ ගාණ දැන් මේ 41000 එකේ 10000 දීපු හින්දා බැලන්ස් එක තමයි 31000 වෙන්නේ. එතන දැන් මේ 10000 දීපු 10000 කැෂ් ඔන් ෂොප් ඩ්‍රෝවර් එකේ තමයි තියෙන්නේ. හරි. ඒ 10000 කැෂ් ඔන් ඩ්‍රෝවර් එකට යනවා. ඊට පස්සේ මේ ණය බිල අපිට බලන්න පුළුවන් රිපෝට් වලට ගිහිල්ලා customer and receivable කියන එකට ගිහිල්ලා AR aging summary කියන එකෙන් එහෙමත් පුළුවන් නැත්නම් reports customer and receivable open invoices ඒකෙන් බලුවම මේ කමල් ගුණරත්න පේනවා. ඊට පස්සේ හිතන්නකෝ මෙයා සල්ලි ගෙනත් දුන්න කියලා ඊට පස්සේ දැන් තව දවස් දෙක තුනකින් එතකොට අපි කරන්නේ මෙතන receive payments කියලා තියෙන්නේ. receive payments වලට ගිහිල්ලා මෙතන නම ගැහුවාම කමල් කියලා දෙකේම කමල් ගුණ මේ කමල් ගුණත් තමයි බිල් කරේ. ඊට පස්සේ මෙයා අපිට මේ 31000 ගෙනත් දෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මෙතන කෑෂ් දැන් මෙයා චෙක් එකක් දුන්නා කියලා හිතන්නකෝ. මේ චෙක් එක ඩිපොසිට් කරන්න මම කරන්ට් account 2 එකට ඩිපොසිට් කරන ඩිපොසිට් 2 කරන්ට් account 2 එක මෙයා මාසයක් දාලා තමයි චෙක් එක මට දෙන්නේ. එතකොට මම දාන්නේ චෙක් එක මාරු වෙන දිනේ 25 වෙනිදා 6 වෙනි මාසේ 25ට දෙනවා. 31000ටම චෙක් එකක් ලියලා දෙනවා මට. ඊට පස්සේ චෙක් නම්බරේ 1 2 3 4 5 6 බැංකුව කමර්ෂල් බැංකුව බ්‍රාන්ච් එක උඩුගම කියලා දාන්නකෝ. උඩුගම චෙක් එකක් න ะ. එහෙම දාලා save and close තිය. එතකොට ආයිමත් දැන් මේ කමල් ගුණරත්න මේව කරාට එයාගේ බිල් පෙන්නන්නේ නැහැ. එයාගේ ඉන්වොයිස් එකත් එතන පේඩ් වෙනවා 6.25ට. එතකොට මේ චෙක් එක තියෙන මෙතන කරන්ට් account 2 එකට දෙන්නේ. කරන්ට් account 2 එකේ මේ චෙක් එකක් පෙන්නනවා 31000ක. මේක. එහෙම තමයි ඉන්නේ. එතකොට මෙයාගේ බැලුවට බිල රිපෝට්ස් වලට ගිහිල්ලා customer receivable open invoice බැලුවට කමල් ගුණරත්නගේ බිල පෙන්වන්නේ නැහැ. ඒ උනාට තියෙන්නේ මේක customer aging වලින් පෙන්නනවා. දැන් අද චෙක් එක මාරුලා නැහැ නේ තාම. මේක දැන් මාසෙකට පොඩක් නේ reports customer and receivable මේක තමයි පෙන්වන්නේ.